Hi, welcome back to my YouTube channel. අදයම මාත් එක්ක පාරාදීසයක් බලන්න. ඩවුන් සවුත් කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ මුහුද විතරනේ. හැබැයි මේ ඩවුන් සවුත් වල හැංගිච්ච ලස්සන පාරාදීසයක් තියෙනවා. ඉතින් කාර්යබහුල ජීවිතයෙන් චුට්ටක් ඈත් වෙලා ලස්සන හවස් වරුවක් ගත කරන්න කැමති ඔයගොල්ලන්ට මේ තැන තමයි හොඳම තැන. මේ තැන තමයි කලමැඩිය බර්ඩ් සෙන්චුරි. මෙතනදී වෙන්නේ ළමයි මේ පාරුවේ තමයි අපිව කලමැඩිය කලපුවේ රවුමක් එක්කගෙන යන්නේ. රවුමක් කිව්වට ඒක චූටි රවුමක් නෙවෙයි. ඒ රවුම ගිහින් එන්න පැය 2කමාරකටත් වැඩි කාලයක් ගත වෙනවා. මොකද මේ ලැගූන් එක හෙක්ටයාර 200 ගාණක් විශාලයි. එතකොට මේක ෆොරිනර්ස්ලා අතර නම් ගොඩාක්ම ෆේමස්. ලෝකල් අය ටිකක් යනවා අඩුයි මේ තැන ගොඩක් අය දන්නේ නැති නිසා. ඕගොල්ලන්ට උදේ වරුවේ යන්න පුළුවන් නම් ඒ කියන්නේ උදේ 6ට විතර ඕගොල්ලන්ට මෙතනට යන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් හවස් වරුවට වඩා ගොඩාක් කුරුල්ලෝ බලා ගන්න පුළුවන් කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. අපි ගියේ හවස් වරුවේ. ඒ කියන්නේ අපි බෝට් එකට නැග්ගේ හවස 4:00ට විතර. ඇත්තටම ළමයි කියන්න ඕනේ හවස 5:00 විතර වෙද්දී එතන ඒ තියෙන ලස්සන දිව්‍ය ලෝකයක් වගේ. සංචාර කුරුල්ලෝ වෙන කාලේ වර්ග ඔය බලපෑම් වර්ග 80ක් 100ක් අතර ඒක ගොඩම දැනට රෙසිඩන්ට් බර්ඩ්ලා මොල් මයිග්‍රේට් බර්ඩ්ලා කියලා තියෙනවා. සමහර යුරෝප් වලට ආවා ඒක තියෙනවා. එතනගේ අnder වෝටර් වල ඉන්නවා. එතකොට ළමයි මේ ඉන්නේ මිස්ටර් පසින්දු අපිට හම්බෙච්ච ගයිඩ්. ඇත්තටම එයා ගැන කිව්වොත් එයා මාරම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම මේ ලැගූන් එක ගැන සම්පූර්ණ විස්තරයක් එයා අපිට මේ ගමනේදී අතරතුර හරිම පැහැදිලිව කුරුල්ලෝ පෙන්න හරිම පැහැදිලිව එක්ස්ප්ලেইন කරනවා. ඉතින් මම එයාව highly recommend කරනවා. ඔන්න දැන් ටික හවස් වෙගෙන එන්නේ. ඔයගොල්ලෝ බලන්නකෝ මෙතන තව ටිකක් හවස් වෙද්දි මේ අහසේ තියෙන පාට කොයි වගේද කියලා. මෙතනට ගියාම හිතනවා ළමයි අපිටත් අර ඈත පියාඹල යන කුරුල්ලෙක් වගේ පියාඹල යන්න තිබ්බනම් කොච්චර හොඳද කියලා. ඒ තරම් මෙතනට ගියාම හිත නිවෙනවා. ඒ කියන්නේ ඒක අමුතුම ලෝකයකට ගියා වගේ මාරම ෆීලින් එකක් එන්නේ එතනදී. ඉතින් ඔයාලට චූටි බබාලා ඉන්නවනම් වැකේෂන් එකට කොහේ හරි යන්න ඕන නම් මේ වගේ තැනකට යන්න මාරම වර්ත් එක. මොකද බබාලටත් ගොඩාක් දේවල් මෙතන බලන්න තියෙනවා. අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ඒගොල්ලන්ට. මම ඇත්තටම highly recommend කරනවා මෙතන. හවස 5:06 වගේ වෙද්දී මෙතන වීව් එක තමයි මේ. ඇත්තටම මාර විදිහට හිත නිවෙනවා ඒක දැක්කහම. දැන් ටයිම් එක 6:33යි. කලපුව දැන් නම් ගොඩාක් කරුවලයි. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ගොඩාක් කරුවලයි දැන්. ඒ වගේම මේ හරිම ලස්සනයි මාරම නිස්කලංකයි.
ඉතින් ළමයි ඔයගොල්ලොත් මේ රයිඩ් එක යන්න කැමති නම් අනිවාර්යයෙන්ම කලින් බුකින් එකක් දාලා ඕනේ මෙතනට යන්න. මම ඒගොල්ලන්ගේ ඩීටේල්ස් දාලා තියෙනවා. ඒගොල්ලන්ට කතා කරලා ඔයගොල්ලෝ කැමති විදිහට ඔයගොල්ලන්ට මේ රයිඩ් එක ප්ලෑන් කරගන්න පුළුවන්. එහෙනම් අද ගිහිල්ලා එන්නම්. ආපහු අලුත් vlog එකකින් හම්බෙමු. බයි බයි.